ආයිබෝන් හැමෝටම කාලෙකින් වීඩියෝ එකක් දාන්න මේක හදිසි වීඩියෝ එක දාන්න කියලා හිතුවේ. ගොඩක් කට්ටිය මගෙන් පහුගිය දවස්වල අහලා තිබ්බා මේ Facebook post එකක් දැකලා ආය රික්‍රූට් කරන්න පටන් ගත්තද කියලා. මාත් ඒ ලින්ක් වලට ගිහලා බැලුවා. එමුනම් ඒ වුණාට ඒ ලින්ක් වලින් ට්‍රැක් සයිට් එකට ගියා මිසක එතනින් එහෙම මොකුත් ජොබ්ස් වේකන්සි එකටවත් එහෙම එකක් පෙන්වුවේ නැහැ ඇත්තටම. මම දන්නේ ඇයි එහෙම දැම්මේ කියන්න. ගොඩක් අය ඇහුවා. කාරණේ මේකයි තාම එහෙම රික්‍රූට්මන්ට් අය පටන් ගන්නවා කියලා කතාවක් තිබ්බට එහෙම මොනවත් මම නම් වේකන්සි දැක්කේ නැහැ. සමහරකට තියෙනවද දන්නේ නැහැ. තියෙන්න පුළුවන්. ඉතින් මම නම් එහෙම ලොකුවට දැක්කේ නැහැ. මේ දවස්වල ඉතින් අපේ හොස්පිටල් එකේ දාලා තිබ්බ වේකන්සි ගොඩක් දාලා තිබ්බා. හැබැයි සේරම මෙන්ෂන් කරලා තිබ්බේ නිව්ලි ක්වොලිෆයිඩ් අය ඕනේ කියලා. ඒ කියන්නේ මෙහෙ ග්‍රැජුවේට් වෙච්ච නිව්ලි ක්වොලිෆයිඩ් අය තමයි එයාලා හෙව්වේ. එතකොට අනිත් කාරණේ තමයි තව පාත්වය එකක් තියෙනවා. පාත්වය එක තමයි මෙහෙට ඇවිල්ලා ඔස්කි කරලා NMC පින් එක අරගෙන ඒ අතරේ කොහොම හරි කරලා කට්ටක් කාලා ඉක්මනට නර්සින් ජොබ් එකක් හොයාගන්න එක. ඒක රිස්කි. හැබැයි කරගන්න පුළුවන් කරගන්න කට්ටිය ඉන්නවා. නෑ නෙවෙයි. ගොඩක් ඉන්දියන් කට්ටිය තමයි එන්නේ. මොකද එයාලගේ මෙන්ටමලින් ONT ග්ලෝබල් ඒ වගේ දේවල් තියෙන හින්දා සාමාන්‍යයෙන් ඔස්කි කරන්න යන ගානත් ඔයාලා දරන්න ඕන. ක්ලාස් වලට වියදමක් දරන්න ඕන. ටිකට්ස් ඉන් එතකොට ඇකොමඩේෂන් මේ හැමදේම ඔයාලා දරන්න ඕන. අනිත් එක වේකන්සි කීයකට දාන්න වේද කියන එක අපි ඒක හරියටම කියන්න දන්නේ නැහනේ. වේකන්සි කීයකට දාන්න වේද කියලා හරියටම කියන්න බෑ. ඒ වගේම ඉතින් පුළුවන් ප්‍රමාණයක් දාලා ජොබ් හොයාගන්න කට්ටියක් ඉන්නවා. ස්පොන්සර්ෂිප් එක ගන්න කට්ටියක් ඉන්නවා. ඉතින් එහෙම අරගෙනත් සක්සස් වෙන කට්ටිය ඉන්නවා. හැබැයි ඉතින් ලොකු වියදමක් දරන්න වෙනවා. අනිත් එක රිස්ක් එක වැඩි. මම දැක්ක ගෲප් එකේ කට්ටිය දාලා අහලා තිනවා එහෙම කරගන්න පුළුවන්ද කියලා. ඔව් එහෙම කරගන්න පුළුවන්. විසිට් වීසා තමයි එන්නේ. ඇවිල්ලා ඉතින් NMC එක කරගෙන වැඩ ටික කරගන්න. ඒ ටික තමයි අප්ඩේට් එකක් විදියට දෙන්න තියෙන්නේ. ඉස්සරහට රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. දිගටම වීඩියෝ දාන්න බලාපොරොත්තුවක් තියෙනවා එන අප්ඩේට් ගැන. අනිත් එක කියන්න ඕන UKM විතරක් නෙවෙයි IELTS හරි OET හරි කරගෙන ඉන්න කට්ටියට ඔයාලට ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා. USA පාත් එක හොඳම හොඳ පාත් එක, PR පාත් එක, ඔස්ට්‍රේලියා අමාරුයි කියලා කියනවා. හැබැයි ඉතින් NCLEX ඔස්කි වගේ කරගන්න පුළුවන් නම් හොඳ පාත් එක UK වලට වඩා හොඳ ඔප්ෂන්ස්. අනිත් එක මේ දවස්වල ගන්නවා කියලා ආරංචියක් තියෙනවා ජර්මන් වලට. පාත් එක නම් කොහොමද කියන්න දන්නේ නැහැ. හැබැයි ගොඩක් කට්ටිය අහන දෙයක් තමයි ජර්මන් වේකන්සීස් ගැන. ඒ ගැනත් ඉස්සරහට විස්තරයක් කියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් channel එක subscribe කරන්න, like එකක් දාන්න. ඉස්සරහට රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා.